මෙතන මේ තියෙන Prado 2015 150 මේක කී එකක් ප්‍රෝග්‍රෑම් කරන්නේ කොහොමද කියලා. මම මේක ටග් ගාලා ස්ටෙප්ස් එක අරගෙන යන්නම්. මේ තියෙන්නේ මගේ ඔරිජිනල් කී එක. නැත්නම් මාස්ටර් කී එක. මේ තියෙන්නේ මම එළියෙන් ගෙනාවු කී එක. මේක මෙකැනිකල් කී එක මම කට් කරලා නැහැ. නමුත් මේකෙන් වැඩ කරන්නේ නැහැ. මේක බැටරි දාලා දෙන යතුරක්. රයිට්. මම මේක OBD2 හරහා තමයි කනෙක්ට් කරන්නේ. ස්කෑනර් එකක් පාවිච්චි කරලා අබ්බලම කොයි විදිහට කරන්නේ කියලා මෙන්න යතුරු දෙකම තියෙනවා. මේ මාස්ටර් එක ප්‍රෝග්‍රෑම් කරන්න තියෙන එක. මම පාවිච්චි කරනවා මෙන්න මේ ස්කෑන් එක තින් ටූල් එකක් රයිට් මම මේ විදිහට හෝල්ඩ් කරගන්න ලේසි වෙන්න ඊට පස්සේ OBD2 එකට අපි ප්ලග් කරනවා මෙන්න මෙතන යට රයිට් මම OBD2 එකට ප්ලග් කරලා ඉග්නිෂන් ඔන් කරන්න ඉග්නිෂන් ඔන් හරි අපි බ්ලෝවර් ගොඩක් කරලා මේ වගේ වෙලාවක් කරනකොට ඔයගොල්ලෝ බ්ලෝවර්ස් ටික ඔෆ් කරන්න නැත්නම් අර බැටරි බහින්න පුළුවන් කරලා අන ස්ටෙප්ස් ටික බලා ගන්න පඩස් ගාලා මෙයා කනෙක්ට් වෙනකම් මං ඉන්නේ හරි මම මේකේ ඩයග්නොසිස් යනවා ඩයග්නොසිස් වල Toyota රීසන්ට් එකේ බලන්න නම් මම Toyota ගිහිල්ලා තියෙනවා මේක Toyota එක මම ඕකේ කරා මේක Bluetooth communication එකත් එක්ක යනවා. ඒතකොට VCI එකත් එක්ක communicate කරනවා. right මම මේකේ automatically search යන්න. මේක ජපාන්. මේක 2015 model එක. ඒ නිසා මම මෙතන 2015 16 දෙන්නම්. මේක එයා වාහනේ select identify කරා මම okay කරනවා. Okay ඉතින් මෙතන පොඩි වෙලාවක් මෙයා කමියුනිකේට් කරනවා. ඒ කියන්නේ වාහනේත් එක්ක ECU ටිකත් එක්ක සම්බන්ධ වෙන එක තමයි වෙන්නේ. ඉතින් මම මෙතන පාවිච්චි කරන්නේ Think Tool 195 කියන මොඩල් එකක්. ඔන්න මේ විදිහට එනවා topography එක. අපි ඒකේ entry and start එකේ තමයි මේ key සිද්ධි ටික තියෙන්නේ මේ Prado එකේ. මම මේකේ ES කියන එක select කරනවා. බලමු මේකේ ES මෙතන ES කියන එක මේ ES කියන මොඩියුල් එක entry and start එක enter කරනවා. enter කරලා okay කරා. මතක තියාගන්න මේ වෙලාවේ ignition on. ඔන්න මෙතන තියෙනවා special function. මම special function වලට යනවා. special function වල තියෙනවා key code registration classic කියලා. නැත්නම් key code registration කියලා. මම key code මේ registration classic කියන්නම්. එයා key code ටික register කරන්න යන්නේ. මම okay කරා. okay කරන්නම්. ඔන්න එයා කියනවා මෙතන විස්තරය දෙනවා key code මේක කරනවා ignition on ට යන්න කියලා. ඕකේ කරනවා. ඒතර කියනවා cell phone තියාගන්න එපා කියලා. cell phone තියාගන්න එපා කියන එකේ එක හේතුවක් තමයි cell phone තිබ්බොත් මෙයාගේ communication ටික loss වෙන්න පුළුවන්. මොකද cell phone එකේ තියෙන communication එකේ strength ඉඳලා. හරිද? ඊට පස්සේ එයා කියනවා මෙතන available rooms 4ක් තියෙනවා කියලා. ඒ කියන්නේ number of registered code 3ක් තියෙනවා. මම ළඟ ඇත්තටම 3ක් තියෙනවා මං ගාව key. මම තව එකක් register කරලා පෙන්නන්න යන්නේ. තව space තියෙනවා කියලා 4ක්. මම ඕකේ කරනවා. ඊට පස්සේ මෙන්න මෙයා කියන process එක ගන්න. එයා කියනවා remaining key එයා කියනවා touch the ignition switch with the registered key. හරිද? registered key එක touch කරන්න කියනවා. මම මේක touch කරා. මේක touch කරලා ටග් ගාලා මම මේක එළියෙන් තියලා ඊළඟ register කරන්න ඕන key එක මම මෙතන touch කරනවා. අනා කියනවා step complete. right. register. හරි. ඉතින් බටන් එක තිබ්බ register. ඔන්න register වුණා කියනවා. okay. okay. දැන් register වෙලා තියෙන්නේ. හරි. බලමු මේක පොඩි step එකක් තිබ්බේ. දැන් මම මෙතන අවුලක් නැහැ. මම මෙතන exit වෙන්න. අපි නිකන් බලමු දැන් මේක register වුණාද කියන එක. register වුණාද කියන එක බලන්න මම මේක ignition off කරනවා. ignition off කරලා මම මේ වහල උඩින් තිබ්බ අනිත් අතට මම මේක අරන් දොර lock කරලා බලමු. right. ignition off කරලා දෙන්න මම මගේ original යතුර. original යතුරෙන් මම lock වුණා. මම original එකෙන් unlock වෙනවා. හරි. මේ දිනේ program කරපු එක. මම program කරපු එකේ මේ යතුර නෙමෙයි මෙන්න දෙක. ඒකට මේකත් දැන් මේකට ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා. අපි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේක ප්‍රෝග්‍රෑම් වුණාට මෙන්න මේ මෙකැනිකල් කී එක මම කට් කරේ නැහැ. ඉතින් මේක ප්‍රෝග්‍රෑම් කරනවා කියන පොඩි වැඩක් ඔයගොල්ලෝ දකින්න ඇති ටග් ගාලා ස්කෑනර් එකක් පාවිච්චි කළා. මම කී ප්‍රෝග්‍රෑමර්ස් මුකුත් පාවිච්චි කරේ නැහැ. ඩයග්නොස්ටික් ස්කෑනර් එකක් පාවිච්චි කරා. හැබැයි මෙතන තිබ්බ පොඩි ට්‍රික් එකක් තියෙනවා. මේ කී එක වර්ජින් කරන්න ඕනේ. මම ගෙනාපු කී එක වර්ජින් කරලා එහෙම නැත්නම් රීසෙට් කරලා තිබුණේ. එහෙම නැත්නම් අපිට KM100 එකක් එහෙම නැත්නම් CN900 එහෙම නැත්නම් iProc වගේ ටූල් එකක් පාවිච්චි කරලා මෙයා රීසෙට් කරන්න ඕන. මෙයා කලින් වාහනෙත් එක ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා. ඉතින් මේ විස්තර වැඩිපුර දැනගන්න ඕන නම් ඔයා
පල්ලෙහා තියෙන නම්බරය පොඩි මැසේජ් එකක් දාන්න. අපි මේ සම්බන්ධව වැඩි විස්තර දෙන්න. කී ප්‍රෝග්‍රෑමින් කියන ලස්සන සබ්ජෙක්ට් එකක්. ඉතින් මේ ප්‍රාඩෝ එක 2015 ප්‍රාඩෝ එක කී එකක් කොහොමද ප්‍රෝග්‍රෑම් කරේ කියලා. අනිත් එක මතක තියාගන්න. මේ දැනට මේ ප්‍රාඩෝ එකට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ Aqua Axio OS set එකට යන ID එක 98 තියෙන කී එකම තමයි. ඊට පස්සේ තමයි අප්ග්‍රේඩ් එකක් ආවේ. ඒ කී එක පොඩ්ඩක් වෙනස් වුණා. නමුත් ප්‍රෝග්‍රෑමින් ප්‍රොසෙස් එක almost same.